Hi, කොහොමද? Today vlog is all about celebrating my husband. ඔෂාගේ 28th birthday එක අද. අපි යනවා අද එළියට surprises ටිකක් ක්ලාස් කරගෙන ඉන්නේ. මං රෝස් මලක් ගත්තා. cute. තව surprise bouquet එකක් එන්න තියෙනවා. දැන් ආවම මල දෙන්න ඕනේ. ඔව තමයි තියෙන්නේ. මම wild dish එකට බුකින් එකක් දැම්ම 12:30 යදන්නේ අපි wild dish යන්නේ මේ කියලා. එයා හිතගෙන අපි ආකේඩියා යනවා කියලා. ආකේඩියාගේ reviews එක මම බලනවා මම දැක්ක YouTube එකකින් කමන්න ඔය බලපු දෙන්න කියලා මම හිටියා. තව වැඩ ටිකක් තියෙනවා plan කරලා හවසට පොඩි සැපක් දෙන්න කොල්ලව එක්කන් යනවා. ඔබ තමයි තියෙන්නේ. යන් අපිත් එක බලමු මෙයා කොහොමද react කරන්නේ මේවට කියලා. surprises එකට. ඔන්න එනවා. ආවට පස්සේ මම දෙන්න ඕනේ. කෙනෙක් හම්බුණා. අනේ. අපි ගන්න සතු. Thank you. ලස්සනද? Thank you. මම බර්ත්ඩේ කාඩ් එක හැදුවා. ඒක දුන්නා ඊයේ රෑ. මේ මල ගන්න පුළුවන් නේද? ලස්සන යෝග්‍රෝස් මල. Are you excited? Yes, I'm super excited. මට හිතා ගන්න බැරුව ඉන්නේ මම මොකක්ද අද වෙන්නේ කියලා ඇත්තට. කන්ඩිෂන් එකක් තියෙනවා. මම තමයි Google Maps බලන්නේ අද. ඇයි ඒක සර්ප්‍රයිස් එකක් වගේ වුණාද? ප්‍රශ්න අහන්න බෑ. ප්‍රශ්න අහන්න බෑ. මං කියන තැනට යන්න. කියන තැනට නෙමෙයිද යන්නේ එතකොට. හරි. යන්කෝ යා. මොනින්ම Okay. යන් අපි ගොඩගමට. ගොඩගමේ මං කියන්නම් කොයි පැත්තට ඩිරෙක්ෂන් එක කියලා. අපි පන්සල් යනවන්නේ. යන්කෝ යා. මොකද අර මුලින්ම කතා කරලා කිව්වේ? පාර්සල් එකක් තියෙනවා ඩිලිවරි කරන්න. පාදුක්කට විතරයි ඉන්නේ. පාදුක්කේ කොහෙන්ද තියන්න ඕනේ කියලා. මම කිව්වේ අපි දැන් පාදුක්කට එන ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා දැන් අපි විනාඩි 20කින් විතර එනවා මේ කැෂ් ඔන් ඩිලිවරි දාලා වෙලා ඇත්තේ. කොහොමද මේ ආයි වාසයකගේ සල්ලි දෙන්නේ කොහොමද? එන්නේ ඉතින්. කො කීයක? එන්න. ඩයට් එක සලාද කොල තියෙන්නේ. රසයි. මේ සලාද කොල ඔක්කොම කනවා. තව චුට්ටක් ඉතුරුණා. ඉතුරුනාද? ඒත් ඔන්න දාලා ඒ ටික එන ගමන් ගන්නම් එන. ඒ ටිකත් අතාරින්න ගන්න. කො පෙන්න? ඒක හැලෙයි උඩින් අන්න හරිය බබෙක් කල්ලනවා වගේ. දැන් කන්නද මම මේක? අන්න කොණකින් පටන් අරගන්න. ඔන්න එක්කෙනෙක්ට එයා ආසම කෑමකින් බොකේ එකක්ම හම්බෙලා තියෙන්නේ. ඒ කන්න තියෙන්නේ හොඳට. මොකද හිතෙන්නේ? ආයි මන් සලාද කොල කනවා උදේටත් කනවා දවල්ටත් කනවා රැටත් කනවා. ආයි පුළුවන් වුණොත් තේ බොන ගමනුත් කනවා. ආයි මට සලාද කොල වලින්ම ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා තියෙන්නේ ඇත්තටම කිව්වොත්. සලාද කොල පුරවපු බොකේ එකක් හම්බෙලා දිනා. ආයිත් මට ඊට එහා දෙයක් නැහැ ඉතින්. ඇත්තේ මල් දිග වැඩක් නැහැ නේ. ඒක තමයි එක මලක් දීලා මේ සලාද කොළ දුන්නේ බොකේ. මොකද හිතෙන්නේ? ඒතේම සලාද කොල වෙලා තියෙන්නේ. මොකද හිතෙන්නේ? නෑ ඇත්තටම ඒක මාර හොඳ සිලෙක්ෂන් එක. ඇත්තටම කිව්වොත් එහෙම මේ thank you. ආයි මේ සලාඩ් ලීව්ස් කියන්නේ මං මාර මාස කෑමක්. සලාඩ් ලීව්ස් විතරක් නෙවෙයි සලාඩ් යන සලාඩ්ම තමයි කන්නේ. ඔව් ඒ කියන්නේ ඒකේ අර මේන්ම පාර්ට් එකක් තමයි සලාඩ් ලීව්ස් කියන්නේ. ඒක සලාඩ් ලීව්ස් තියනවා කියන්නේ මට ආයි නිකන් ආයි අවුරුදු වගේ තමයි හැමදාම. ඔයාට හිතෙන්නේ මං අද ඔයාලට මොනව කරන්න හදනවා කියලා? ඇත්තටම මට හිතා ගන්න බැරුව ඉන්නවා දැන්. පත්තට කරන්න හදන්නේ. I don't know what are the plans today. And I'm super excited. හැබැයි මෙහෙමයි. මෙයා දන්නේ නැතුණාට ඔයාලා දන්නවා. අපි කොහෙද යන්නේ කියලා. ඒ සීරියස්ලි ඔයා ඉන්ට්‍රෝ එකක් ගත්තා කිව්ව නේද? හ්ම්. ආ right.
ලොකේෂන් දාගෙන ඉන්නේ Google Maps එකේ ගන්නම කියනවා ඉතින් යන තැන මේ හැබැයි මම ලොකේෂන් දාලා තියෙන්නේ එක්සැක්ට් ලොකේෂන් එක නෙමෙයි මට මේ කෙල්ලව ෂුවර් නෑ කොහෙද තැනක නම කියයි කියලා ඒ කිට්ටුව තැනකට තමයි දාගෙන තියෙන්නේ මේ ඉනි ගෙසස් අපි කොහෙද යන්නේ කියලා අනේ මන්ද මට ඇත්තටම හිතා ගන්න බෑ ගෙසස් තුනක් දෙන්න නිකන් ඔයා ගෙස් කරන අපි මෙහෙ තැනකට වෙන්නේ නැති කියලා කොහොම හරි මම මට කිව්වා මොන හරි ලන්ච් සම්බන්ධ ලන්ච් එකක් හරි මට හරි ඒකින්ද මම කෑවේ නෑ උදේට අnder ගිහලා කන්න ඕනේ බොරු කියන්නේ පානේ මෙයා මේ අවකාඩෝ ස්මූති එකක් කොහොමද ඒ වගේ එකක් මේ ගත්තට පස්සේ කන්නේ නැහැ මේ ලන්ච් යන හින්දා නෙමෙයි නොකෑවේ හැබැයි මට දැන් ඇත්තටම කිව්ව බඩගිනි මාර විදියට දැන් කොහොම හරි මම හිතනවා ඇත්තටම මේ අනේ කන්න තැනකට එක්කයි කියලා කන තැනක් තමයි ඔය කෙලින්ම නේද ඔව් කෙලින්ම නෙවෙයි මෙයා එම්ෙන් යන් කියලා කියනවා මං ඇත්තටම දන්නේ නැහැ මෙයා කොහෙන් ආව එක්කන් කියලා නතර කරයි කියලා හරි හරි වැරදි තැනක නෙවෙයි වැරදි තැනකට කියන්නේ වැරදි පාරක නෙවෙයි එක යන්නේ මේ හරි පාරේ ඔව් අපි යන්නේ කොයි පාරේ මම හිතන්නේ වැරදිද බං In 400 meters, turn left onto DS Senanayaka Mawatha, Kanata Road. ඕකේ ඕකේ ගන්න අපි යන්නේ කොයි පාරේ ඊට සුසුවන් ගිය පාරේ අනේ දෙයියනේ කොහෙ කයනවා දැන් අපි ඉන්නේ පොරල්ල කනත් එක තව කිලෝමීටර් 5ක් අද්නේ Head southeast, then turn left. දැනගත්තද කොහෙද ආවේ කියලා මං කිව්වනේ මං ගෙස් කළා හැබැයි මේ වීඩියෝ එක තියෙද්දි නෙමෙයි අනිත් වෙලාවේ නිකන් මං අපි ගෙස් කළා කතා කර කර එද්දි ගෙස් කරා මං එහෙම මොකක් ක්ලූ එකක් දුන්නේ නැහැ මං මොකක් එක්ස්ප්‍රෙෂන්ස් වල වෙනසක් කරේ නැහැ දැනගත්තා සේරු මල්ල දැනගත්තා දැනගත්තද අල්ලලා දාන්න my goodness මේ පාකින් නෑසලු අපිට මොකද්ද my goodness කියන්නේ මෙතෙන් දාන්න පුළුවන් දන්නේ නැහැ ඒ මං හිතා my dish එක ඇතුළට කියලා හැමෙම හලෝ මගේ රත්තරන් යාළුවනේ දැන් අපි ඕන එක ප්ලේස් කරලා බලාගෙන ඉන්නවා එනකන් නිරයිෂාව එක නම් ආවා මගේ මාගරීටා නෑ තාම සෑරයි මාගරීටා ඔඩස් දෙකම ඇවිල්ලා තියෙන්නේ දැන් මම කන්න හදන්නේ බලමු එතනන ආලන මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා තියෙනවා වයිල්ඩ් චිකන් බර්ගර් එක ඒත් එකම මාගරේට් පීස් එක ඇවිල්ලා තියෙනවා ඒත් එකම අපි ජූස් විදියට අරන් තියෙනවා වෝටර්මෙලන් ජූස් එකයි පයිනැපල් ජූස් එකයි සෝ අපි කන්න හදන්නේ දැන් බලමු අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක තියෙන්නේ හෝටේ. හෝටේට යන්න ඕනේ අපි 3:30 වෙද්දී. මම අපොයින්ට්මන්ට් එක දාගෙන 3:30. එතනත් කමරයක් නැහැ කන්නේ නේ බොන්නේ. පන්න බෑ ඇත්තටම මගේ බඩ මාරජිට තිරලා තියෙන්නේ මේ කරන්න දෙන්නේ නැති කමට දැන් අන්තිම නිකන් මාරජිට බඩ පිට සහ මේ රසයි කන්නේ නේ බොන්නේ. බොන්නේ පොඩි ස්ටොප් එකක් ගන්න. හොරනේ. ඉස්පායරට කනද සලාද ඉස්බාහිර එකේ.
බර්ත්ඩේ කේක් එක ආවා. මම හිතුවේ නෑ හැබැයි කේක් එකේ කියලා. මේ ෆෝන් එකේ බැටරි බස් නැතුව තියන්න කීකේ. මෙයා දන්නේ මං කැමරා ඔන් කරන් හිටියේ ඒකත් කියලා. මම මෙතනට බලාගෙන හිටියේ. මේ බෝයි මේ පිටිපන්ද පත්තු කරගෙන අරන් එනවා. එයා ළඟ දෙනකම් දැක්කේ නෑ. මට බැලුවා හිටියා කැමරා එකේ නේ ඔන් කරගෙන ඉන්නවා නිකන් බැටරි බස් නැහැ කියලා. Here's the birthday boy. දැන් ඔක්කොම කරලා ඉවරලා දන්නේ නැහැ වගේ ඉන්නේ ඇති. දැන් අපි ඊළඟට කොහෙටද යන්නේ? ඊළඟට කෝට්ටට යන් කියලා තමයි කියන්නේ. බලමු මට හරියට මේ කිව්වේ නෑ තන කොතනද කියලා. මෙතනත් මම කලින් ගෙස් කරද්දි මම හරියට කිව්වා. ඒත් ඒ වෙලේ වීඩියෝ කරලා තිබ්බේ නැහැ. මෙතන මේ ගෙස් කරා මට තාම එකක් දුන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. සර්ප්‍රයිස් එකක් දෙන්න. සර්ප්‍රයිස් එකලා දෙන්නේ හොඳට. මේ දෙයනේ මගේ මම උගලන්ට පින්නන්න මගේ සලාද කුල. මම ලෝකී ඇත්තටම මට මේ කන්න බඩගින්න නැහැ ඇත්තට. ඒ වුණාට මේ සාමාන්‍ය කිලෝ එකක් විතර බරයි මේක. නෑ කිලෝ එකක් විතර බරද්ද මේකත් එක්ක අර යට මේ ටික සලාද කර තියලා යට බඳින්න බෑනේ. ඒකට අර හයියට මොනවද දානවා කොයට ඒකත් එක්ක. අපරාධ නේද අර බර්ගර් එක. ඕගොල්ලෝ try කරලා බලන්න ඕගොල්ලන්ගේ මේ කවුද ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් මේ වගේ ඒ වගේ එකක් කියන්නේ ඒගොල්ලෝ ෆුඩ් වලට කැමති නම් කොහිල වලට කැමති නම් කොහිල එකක් දෙන්න. මම මෙයාට කොහිල එකක් දෙන්න. මෙයාට ඉඳලා වෙන්න. ඔයාලා අර මොකද දීපු මල අර කොහෙද දාලා මේකම තියාගෙන මල පැනලා මේක තමයි ඇත්තටම මගේ ෆේවරිට්ම ගිෆ්ට් එක. බට් මාර විදිහට මම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. සර්ප්‍රයිස් වීක්. ඒක මොකද වැඩි දෙන්න සෝෆා so good seriously මම ඇත්තටම එක්ස්පෙක්ට් කරේ නැති දේවල් ගොඩක් වුණා සහ මේ මට මෙයා දැන් කලින් වීක් එකේ කියන්නේ වීක් එක පටන් ගත්ත මුල ඒත් සර්ප්‍රයිසස් දෙක තුන සර්ප්‍රයිසස් කියන්නේ මාව shopping එකක් ගියා ඒ වගේ දේවල් කරා. ඒකට කියලා තිබ්බා නෑ මම බර්ත්ඩේ එකට මුකුත් කරන්නේ නැහැ. මේක තමයි මේ ඔයාලට දෙන්නේ. gift කලින් දෙන්නේ ඒකයි. ඒකින්ද මුකුත් බලාපොරොත්තු වෙන්න එපා ඔයාලට බර්ත්ඩේ එකට නෑ. අපි කලින් ඔක්කොම ගම්මු කියලා. ඊට පස්සේ ගිහිල්ලා shopping ගිහිල්ලා මේව ගත්තා. ඊට පස්සේ මට දැන් ඊයේ වෙනකනුත් කිව්වේ නෑ අද උදේ වෙනකනුත් කිව්වේ වෙන තැනකට එනවා කියලා. දැන් ආවේ අන්තිමට වෙන තැනකට. තව සර්ප්‍රයිසස් තියෙනවලු මන් දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. මෙයා පාර ගිනවා මම යනවා. පාර පහුණාම කියනවා අතරින් හරවන්න ඕනේ කියලා. ඊට පස්සේ ආ යූ ටර්න් එකක් ගහගෙන එනවා. මම කිව්වා හරවන්න කියලා. එතකොට මෙයා හැරෙන්නේ නෑ. කමන්නේ කොහොමරි සර්ප්‍රයිස් වෙලා ඉන්නේ හොඳටම යාළුවේ ඉස්සුව දෙන්න සර්ප්‍රයිස් වෙලා තියෙන්නේ. අපි යන් දැන් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. අපි බලමු මෙතෙන්ට ගිහිල්ලා හම්බෙමු. මාත් දන්නේ නැහැ. මේගොල්ලෝ දන්නවද? මම හිතන්නේ මම ඒකත් කිව්වා. හරි. මට මතක නැහැ කිව්වද කියලා. වයිඩිෂ් එකට එන එක නම් කිව්වා. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එක කිව්වද කියලා මතක නැහැ. හරි අපි එතන ගිහිල්ලා පැම්ප කරලා හොඳට පොඩි සැපක් දෙන්න තලවතු ගොඩට එක යනවා. You have arrived. I can't. දැන් මෙයා දන්නවා අපි කොහෙටද ආවේ කියලා. අපි ආව පෝට්ටේ ස්පාස් ලොන්ජ් එකට. මොකද හිතන්නේ? මම හැබැයි ගෙස් කරනවා. ගෙස් කරන ඒවා මට හිතෙනවා හරි කියලා. ඒක හරි කියලා ඒක අර ප්‍රූව් වෙන්න නිකන් ඒ කියන්නේ නිකන් හරි කියලා මට දැනෙන්න ෆීල් වෙන්න කලින් මම ඒක අනිත් පැත්ත ගහලා මොකක් හරි පචයක් කියලා මෙව ගන්නවා. දැන් මේකත් මම ගෙස් කළා. හැබැයි ඊට පස්සේ නෑ වෙන සීන් එකක් දාලා මූවි එකක් බලන්න කියලා. ඉතින් කොහොම හරි ඉතින් ආයි මෙතෙන්ට ආවා දැක්කනේ. දැන් ඔයා හිතන්නේ අපි කොහොමද යනවා කියලාද? දන්නේ යන්න. වඩි හිතේද? කපල් මසාජ් කපල් මසාජ්? නෑ කිය. I don't know seriously
ඔයා ගෙස් කරන්න කියලා I කියන්නේ can't guess without any clue. මසාජ් එකක් Okay. Foot massage. ෆුට් මසාජ් Huh? දැන් මම ඒකනේ සපක් දෙන්න එකයි නේද ඔයාව එක්කන් ආවේ ඩීප් ටිෂු මසාජ් එකක් වඩන අපව 3:30 to 5 මං විතරද? ඔව් ඔව් ඔයා තියෙනවා. මොකද හිතෙන්නේ යා වතුර ටිකක් එහෙම බීලා යන්න ඕනේ. තද කිව්වොත් එහෙම. behave yourself okay මේල් තෙරපිස් කෙනෙක් නේද ඉන්නේ? මේ උඹනේ කරන්න ෆීමේල් කට්ටිය කවුරු කියන්නේ බානේ. ෆීමේල් ඉන්න නම් යවයි. මේල් තෙරපිස් කෙනෙක් මට ෆොරේන් ෆීමේල්ස් වුණා ගන්න පුළුවන්කම තිබ්බා මම දන්න සුදුවා කැමති නැහැ කියන එක කවුරුත් ඔයාගේ ශරීරයේ ස්පර්ශ කරනවට මොකද්ද ඒකට කියන්නේ? හොඳ පිරිමියෙක් කියන්නේ මොකද්ද? නුපුරුදු කාන්තා ස්පර්ශයකටත් ස්පර්ශය පවා ප්‍රතික්ෂේප කරලා මොකද නිදි කුඹ ගහක් වගේ හැකිලෙනවා I can't do anymore. ආන්ගම තමයි වීරු කියන්නේ අන්නේ තමයි වීරු කියන්නේ Okay, let's go. පියා. බලන්න. දැන් නම් ඇත්තටම ඇති මට සර්ප්‍රයිස්. දැන් කන්නත් හම්බුණා ඇඟටත් සනීපයි ඔක්කොම හරි විතර සනීපද හිතට සනීපයි සිතට ගතට බඩට ඔක්කොටම සනීපයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස අද ගෙවුනේ. ඉතින් හැමෝටම තෑන්ක්ස් බ්ලොග් එක බැලුවට. ඉතින් ආටත් ගොඩක් thank you මට මේ හැමදේම arrange කරාට සහ මේ surprises වලට. ඔව් ගොඩක් කටේ උදව් කරා මට උදව් කරපු හැමෝටම thank you ඉතින් අපි ආයෙ වෙන දවසක හම්බෙමු වෙන vlog එකකින්. තාම subscribe කරලා නැති කට්ටිය අපිව subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න. ආයෙ එහෙනම් අපි හම්බෙමු. bye.